ක්‍රිකට් පිටියේ දස්කම් පෑවීරේ තමන්ගෙම බිරිඳ මරා දැමූ බවට චෝදනා ලැබුවා. 1950 දශකයේ මුළු ලංකාවම කැළඹූ මහදේවන් සතාසිවම් නඩුව කියන්නේ නිකම්ම නිකං නඩුවක් නෙවෙයි. එය නීතිය, විද්‍යාව සහ තර්කය අතර සටනක්. අයිබෝවන්, අද මම ඔබට කියන්න යන්නේ ලංකාවේ අපරාධ නීතිය උඩු යටිකුරු කරපු මිනිමැරුම් නඩුවක් ගැන. මේ නඩුව දශක 7කට ආසන්න කාලයක් මිනිසුන් අතර කතාබහට ලක්වුණු ආందోලනාත්මක නඩු තීන්දුවක්. මේ කතාවේ ප්‍රධානම චරිතය වෙන්නේ එවකට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අති දක්ෂ සහ ජනප්‍රියම ක්‍රීඩකයෙක් වුණු මහදේවන් සතාසිවම්. ඔහු කෙතරම් දක්ෂයෙක්ද කිව්වොත් සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පවා ඔහුගේ දස්කම් සම්බන්ධයෙන් විශ්මයට විමතියට පත් වූ බව අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් 1951 ඔක්තෝබර් 9 වෙනිදා බම්බලපිටියේ නැසුණු පුවතකින් මුළු ලංකාවම ගල් ගැසී යනවා. මහදේවන් සතාසිවම් ඔහුගේ නිවසේදීම ඔහුගේ බිරිඳ මරා දමනවා. අද නීතිය ඇතුළේ තියෙන සාහිත්‍ය තුලින් අපි මේ සම්බන්ධයෙන් කතාබහට යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි කතාවටත් කියනවා නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නෙමෙයි කියලා. හැබැයි බොහෝ දෙනා නීතියට ආසා නොවෙන්නේ මන්ද කියලා අහද්දී උත්තරේ වෙන්නේ එහි තියෙන ගැඹුරු සහ බැරෑරුම් බව. හැබැයි අපි දන්නවා අපි බුදුදහමේ වුණත් ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න අපහසු තැන්වලදී බුදුදහමේ තියෙන සාහිත්‍ය සහ එහි රසබර ගෙතුණු කතාවට අපි ඒ දහම අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඉතින් නීතියත් ඒ වගේම තමයි. මේ නීතිය ඇතුලේ බොහොම රසබර කතා, දුක්බර කතා, ගැඹුණු සාහිත්‍යයක් එනවා. ඉතින් අද පටන් මම ඔබට නීතියේ සැඟවුණු සාහිත්‍ය සම්බන්ධයෙන් වීඩියෝ මාලාවක් ගෙන හැරපෑමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ පළමු වතාවට නම් අද මාව දකින්නේ මම නීතිඥ ජනිත වැලිකලගේ. ඔබ ආයුබෝවන් කියලා මම පිළිගන්නවා ඩේලි ලෝ ටිප්ස් ජනිත නාලිකාවට. 1951 ඔක්තෝබර් 9 වෙනිදා උදෑසන සතාසිවම් පවුලේ දරුවන් පාසල් ගොස් අවසానයි. නිවසේ ඉතිරිව සිටියේ සතාසිවම් මහතා, සතාසිවම් මහතාගේ බිරිඳ සහ අලුතින් වැඩට ආ විලියම් නම් සේවකයා පමණයි. එදින සවස් වරුවේ නිවසේ කරාජය තුල තිබී සතාසිවම් මහතාගේ බිරිඳගේ ඉසල සිරුර හමු ඇයව ගෙල සිර කර මරා දමති. මරණය සිදුවන අවස්ථාවේ සතාසිවම් නිවසේ සිටියාද? පොලිසිය ඔහු සොයා යන විට ඔහු නිවසේ සිටියේ නැහැ. ඔහු අත්අඩංගුවට පත් වෙනවා එදිනම රාත්‍රියේදී. මේ නඩුවේ ප්‍රධානම සාක්ෂිකාරයා බවට පත් වුණේ අර ගෙදරට අලුතෙන් ආවා කිව්ව විලියම්. විලියම් තමයි මේ ඝාතනය ඇසින් දුටු එකම සාක්ෂිකාරයා බවට පත් වුණේ. විලියම් මුලින් කිව්වේ ඔහු මේ ගැන කිසිවක් නොදන්නා බවයි. නමුත් පසුව ඔහුව රජයේ සාක්ෂිකාරයෙක් බවට පරිවර්තනය කරගන්නවා. අපේ නීතියේ එහෙම ප්‍රතිපාදනයක් තියෙනවා. සාක්ෂි අවම නම් ඒ අපරාධයට අවම වශයෙන් සම්බන්ධ වූ පුද්ගලයෙක් අපිට රජයේ සාක්ෂිකාරයෙක් කොට ඔහුගේ දඬුවම ලිහිල් කොට අනිත් ප්‍රධාන චෝදිතයා එහෙම නැත්නම් ප්‍රධාන සැකකාරයාව වරදකාරයා බවට පත් කරගන්න සාක්ෂි එකතු කරා ගැනීමට අපේ නීතියේ ප්‍රතිපාදන තියෙනවා. පසුව ඔහු රජයේ සාක්ෂිකාරුවෙක් වුණාට පස්සේ මේ මිනිමැරුමේ සම්පූර්ණ වගකීම සතාසිවම් මහතා පිට පැටවුවා. ඔහු කිව්වේ සතාසිවම් මහතා තමා ඉදිරිපිට දීම තමන්ගේ බිරිඳව මරා දැමූ බවත් සිරුර ගරාජයට ගෙන යාමට මේ විලියම් කියන අලුත වැඩට ආපු පොළු කැටයා උදව් කළ බවත් ඔහුගේ සාක්ෂි දීලා කියනවා. විලියම්ගේ මේ සාක්ෂිය නිසා සතාසිවම් එල්ලුම් ගහට යාමට බොහෝ දුරට ආසන්න වෙනවා. මෙන්න මෙතනදි තමයි ලංකාවේ කීර්තිමත් සහ අති දක්ෂ නීතිඥයෙක් වෙච්ච ආචාර්ය කොල්ලින් ආර් ද සිල්වා මහතා මේ නඩුවට සතාසිවම් මහතා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ඔහුගේ නීතිඥවරයා වශයෙන්. ඔහු තර්ක කළේ මේ විලියම් කියන කොළු ගැටයා කියන්නේ පට්ටපල් බොරුවක් යන බවයි. මේ ඔප්පු කරන්නට ඔහුට අවශ්‍ය වුණා විද්‍යාත්මක සාක්ෂි.
ඔහු ඒ සඳහා එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙච්ච සර් සිඩ්නි ස්මිත් එංගලන්තයට ගොස් ඔහු ලංකාවට කැඳවාගෙන එනවා. සර් සිඩ්නි ස්මිත් සහ ලංකාවේ වෛද්‍යවරුන් කළ පර්යේෂණවලින් පෙනී ගියේ මරණය සිදු වූ වේලාව විලියම් පවසන වේලාවට වඩා හාත්පසින්ම වෙනස් බවයි. මලසිරුරේ උෂ්ණත්වය, ආහාර දිරවීමේ වේගය සහ මලසිරුර තදවීම පරීක්ෂා කිරීමෙන් ඔවුන් ඔප්පු කළා මරණය සිදුව ඇත්තේ සතාසිවම් මහතා නිවසින් පිටව ගිය පසුව බව. තවත් වැදගත් දෙයක් තමයි විලියම්ගේ මුහුණේ තිබූ සීරීම්. එයින් පෙනී ගියේ ඇනස්ලින් මහත්මිය මිය යන්නට පෙර සිය මිනිමරුවා සමග දැඩි සටනක නිරත වී ඇති බවයි. නමුත් සතාසිවම්ගේ සිරුරේ එවැනි කිසිදු සීරීමක් තිබුණේ නැහැ. මේ විලියම් කියන ගෙදර වැඩට ආපු අලුත් කොළුකැටයා තමන්ගේ සාක්ෂියදී ඔහු ප්‍රකාශ කරනවා සතාසිවම් මහතා තමන්ගේ බිරිඳව ගෙල තදකොට පෑගීමෙන් මරණයට පත් කරනවා කියලා. ඉන් අනතුරුව ඔහු කාමරයේ සිට ගරාජය දක්වා ඇදගෙන යාමට මේ විලියම් කියන කොළුකැටයා උදව් උපකාර කළ බවත් ඔහුගේ සාක්ෂියද කියනවා. මේ වැදගත්ම කාරණය වන්නේ විලියම් කියනවා උදෑසන 9:30ට විතර තමයි සදාසිවම් මහතා මේ මරණය සිද්ධ කළේ කියලා. හැබැයි ඉන් අනතුරුව සර් සිඩ්නි ස්මිත් සහ ලංකාවේ වෛද්‍යවරුන් විසින් මීට අදාළව පශ්චාත් මරණ පරීක්ෂණය විද්‍යානුකූලව සිද්ධ කරනවා. මේ සියල්ල අවසානයේදී සර් සිඩ්නි ස්මිත් ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමත් ලංකාවේ වෛද්‍යවරුන් තීරණය කරනවා සතාසිවම් මහතාගේ බිරිඳ ඝාතනයට ලක් වෙන්නේ උදෑසන 10:30 11 අතර කාලයක් තුල බව. හැබැයි එදින සතාසිවම් මහතා ගෙදරින් පිටවලා යන්නේ පෙරවරු 10:30ට. ඒ බව ඔහුගේ නිවසේ සිටි මෙහෙකාරියක් බව සනාථ කරනවා. ඒ වගේම ඔහු ගමන් කළ ටැක්සි රියදුරු පවා ඔහු 10:30ට තමන්ගේ නිවසින් පිටව ගිය බව තහවුරු කරනවා. සතාසිවම්ට එරෙහිව තිබුණු සාක්ෂි එකින් එක විද වැටෙන්නට පටන් ගන්නවා. මෙය ජූරි සභාවක් මගින් තීරණය කළ නඩුවක්. විනිශ්චයකාරවරයා එක් පසක ඉන්නවා, අනිත් පසක ජූරි සභාවක් සිටිනවා. ජූරි සභාවේ සමාජිකින් තමයි ඒ සාක්ෂි සියල්ල අවසානයේදී තීරණය කරන්නේ සතාසිවම් නඩුවේ වැරදිකරු වෙනවාද, ඔහු එල්ලුම් ගහට යනවාද නැද්ද කියන කාරණාව. දින 57කට අධික කාලයක් පැවතුණු මේ නඩුවේ අවසානයේදී ජූරි සභාව ඒක මතික තීන්දුවක් ලබා දුන්නා. සියලු දෙනාම විරුද්ධ වූ එක් හඬින් පවසන තීන්දුවක් මහදේවන් සතාසිවම් නිර්දෝෂී බවයි. මේ නඩුවේ අපිට උගන්වපු ප්‍රධානම කාරණය තමයි මේ සාක්ෂි සහ සැකය කියන දේ අතර දෝලනය වුණු කතාව. නීති ඉදිරියේ යමෙකුට සැකයක් තිබූ පමණින් ඔහුව වැරදිකාරයෙක් කියලා අපිට අර්ථ නිරූපණය කරන්නට හැකියාවක් නැහැ. එම සැකය සාධාරණ සැකයෙන් ඔබට නීතිය කියනවා beyond the reasonable doubt. සාධාරණ සැකයකින් එහාට ඔප්පු කරොත් තමයි අපිට ඔහු වරදකරුවෙක් කියලා නිගමනයකට එන්න පුළුවන් හැකි වෙන්නේ. නීතියේදී සතාසිවම් නිදහස් වුණත් සැබෑ මිනිමරුවා කවුද කියන එක අදටත් අභිරහසක්. මේ සතාසිවම් මහතාගේ බිරිඳ මියගිය ස්ථානය අසල වංගෙඩියක් ඇගේ හිස අසල වැටී තිබෙනවා. ඒ නිසා ලංකාවේ ඉතා ප්‍රසිද්ධයට පත් වෙනවා මේ නඩුකරය වංගෙඩියක් මිනි මරයි. මොකද මිනි මැරුම සිදු කරපු කෙනෙක් නෑ. සතාසිවම් මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙනවා. ඒ වගේම විලියම් රජ සාක්ෂිකාරයෙක් වුණු නිසා ඔහුත් නිදහස් වෙනවා. විලියම් අදටත් ආගිය අතක් නැහැ, හොයාගන්න හම් වෙන්නේ නැහැ. අනතුරුව ඉතින් ඔබ මොකද මේ සම්බන්ධයෙන් හිතන්නේ? සතාසිවම් ඇත්තටම නිර්දෝෂීද? නැත්නම් විලියම් කියූ කතාවේ සත්‍යයක් තිබුණාද? නැත්නම් වංගෙඩියක් මිනි මැරුවාද? ඔබ දන්න දේවල් පහලින් කමෙන්ට් කරන්න. ඔබ නීතියේ සාහිත්‍ය දැනගන්නට කැමති කෙනෙක් නම් ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ බලන්න Daily Law Tips with ජනිත subscribe කරලා තියාගන්න. මම නීතිඥ ජනිත වැලිකලගේ ඊළඟ වීඩියෝෙන් හමු වෙනකම් අයබෝවන්.